නිවාඩු දවසේ මට ආරංචියක් ආවා ලස්සන පන්සලක් තියෙනවා කියලා මේ හොරණ කිව්වා. ඉතින් මං හැමම මේ ආවා ටක් ගාලා බලලා යන්න කොහොමද කියලා. අද වීඩියෝ එක හොරණ බක්කුල සෑය. වහන්න නැතේ නෑතුවා. අපි බක්කුල සෑය බලමු. අද දවසෙම බක්කුල සෑය විතරයි. බලමු අද දවසේ එන්නේ කියලා. බලමු බක්කුල සෑය තරන්නේ තාම තිබ්බොත් දාමු. මෙහෙම බලමු මේක මේ අවුතෙන් හදපු පන්සල. හැබැයි ලස්සනට හදලා තියෙනවා ඉතින්. අර පන්සල නිකන් අර ආධ්‍යාත්මයේ රූපයක් ගන්නෙම අර ලස්සන නිකන් මාලිගාවක් වගේ අර එහෙම ලුක් එකක් තියෙන්නේ. පන්සලක වෙන්න ඕන හිත නිවන එක. ඉතින් කොන්ක්‍රීට් වල හිත නිවන්න පුළුවන් නම් මාරු මේ පන්සල. දේශීය පහතරකට තියෙනවා. මේකද කිසිම මන්නේ ජපාන් ආභාෂය වගේ අර එහෙම එකක් තියෙනවා. මේක අර අමුත්තක් තියෙනවා. අර ජපාන් කතාවල එහෙම එන්නේ අර එහෙම. මෙතන මේ බෝධිසත්ව පිළිරුවක් නේ. බෝධිසත්ව පිළිරුවක් නේ. අර මේ ජපාන් කතාවල ආභාෂය වෙන අර ඒ වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. බලන්න. මෙත් කියලා එවගේ තියෙනවා. මේක ඇවිල්ලා මෙතන නම හොරණ ශීල සුවරණ භාවනා මධ්‍යස්ථානයේ ශීල සුවරණ මධ්‍යස්ථානයේ ඉතින් මෙතන ගිරන් භික්ෂූන්ට උපකාර ගන්න එහෙම එකක් තියෙනවා. ඊපස්සේ මෙත් කියලා සඳහන් गायत मोहम्मद ने दो पालक तो रईसा දැන් අපි බෝධිය අයියේ ටිකක් බලන්න. ශීල සුවාරණ මෙතන අර ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරනවා. ඔයගන්ට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් ඇවිල්ලා දායකත්වයක් ලබා දෙන්න. බැලුවේ මෙතන මාරු. ඉතින් මට කියන්නේ මේ ගෝගහක් හදලා තියෙන උඩ කෘතිමව මේ ඒකෙල්ලනේ අපේන මේ ඉන්නවා අර මේ ඔක්කොම තියෙනවා. හොඳ වැඩි මේකේ උඩ අහසේ හන්දේ දරුවේ ඔක්කොම පිළිද තියෙනවා. බලන්න. වයිදින හන්ද. මෙතෙන්ට හන්ද පේනවා ලස්සනට බලාගෙන තියෙනවා. මේ අරගේ ධාතු කරබය දිය තමයි හදලා තියෙන්නේ. මාරු.
පස්සේ මෙතන තියෙනවා චෛත්‍ය ආකෘතිය. තියෙන චෛත්‍ය ආකෘතිය. හරි බක්කුල සයිඩ වැන්දා. අපි යන්නේ ගෙදර. බලමු අද දවස් ඇතුලේ තව මොනවා හරි අලුත් දේවල් වුණොත් මේ මන් දාන්න. එතකොට වැඩේ හරි. එහෙනම් ගිහින් එන්නම් අදට. වට්ටක්ක තම්බලා පොළුත් එක්කදී මාර රහයුණු. කාලා බලමුද? කොහමද? जी नो आगे बोल लेगा मैं मांगी बोल को झूठ बोले है इतना बटा का ओ हम नो बोलता है